right එහෙනම් අයිබෝන් අපි අද පාඩමක් විදිහට ග්‍රැම පාඩමක් ඔයාලට යන්නේ අද අපි සාකච්ඡා කරනවා ඔයාලගේ අර අසයින්මන්ට් එකෙත් ආවා ඒ වගේම ඊට අමතරව එක්සෑම් එකටත් අනිවාර්යෙන් වෙයි කියලා හිතනවා එන ප්‍රශ්නයක් ඒ කියලා හිතනවා මේ එන ප්‍රශ්නයක් reported speech right ලොකු පාඩමක් හැබැයි අපි කතා කරමු කොහොමද reported speech කියන්නේ කොහොමද reported speech වලින් ප්‍රශ්නයක් එන්නේ කොහොමද ඒක අපි සාකච්ඡා කරගන්න හරියට කොහොමද අපි ඒකට ආන්සර් කරන්නේ කියලා right එහෙනම් මාතෘකාව තමයි reported speech reported speech කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් කරන ලද ප්‍රකාශනයක් නැවත තව කෙනෙක් එක්ක කියන එකට. ඒකට කියනවා reported speech කියලා. ඒ කියන්නේ කවුරුම හෝ කරන ලද ප්‍රකාශනයක්, කරන ලද ඉල්ලීමක්, විධානයක්, ප්‍රශ්නයක් අහපු එක නැවත වතාවක් කාගෙත් එක්ක හරි කියනවා. ඒක ඔරිජිනල් ස්පීකර්ටත් කියන්න පුළුවන්, නැත්නම් ලිස්නර් කෙනෙකුටත් කියන්න පුළුවන් ඕන කෙනෙකුට. හරිද? report කරන්න පුළුවන්. මම කියන දේ නැවත මටම කියන්නත් පුළුවන්. නැවත වෙන කෙනෙකුට කියන්නත් පුළුවන් වෙන කෙනෙක් විසින් මට කියන්නත් පුළුවන් එහෙම විවිධ ක්‍රම වලට භාවිතා කරනවා ඒකට අපි කියනවා reported speech කියලා right ඒ කියන්නේ මෙන්න ඉන්නවා පුජ්‍යලයක් ඒ කියලා මේ පුජ්‍යලයා යම් ප්‍රකාශනයක් කරනවා ස්ටේට්මන්ට් එකක් කරනවා right ස්ටේට්මන්ට් එකක් කරනවා ඒ ප්‍රකාශනය කරන්නේ මෙන්න මෙයාට. එතකොට මෙයාට කියනවා අපි ඔරිජිනල් ස්පීකර් කියලා. right එයා තමයි ඔරිජිනල් ස්පීකර්. එයා තමයි කතාව කියන කෙනා. මෙයා ලිස්නර්. එතකොට මෙයා තමයි අහගෙන ඉන්න කෙනා. මෙයාට තමයි කියන්නේ. මෙයාට යමක් කියනවා. ඒ කියන එක ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ස්ටේට්මන්ට් එකක් කියන්නේ ප්‍රකාශනයක්. මොනවා හරි අදාළ එයාට කියන්න ඕන ප්‍රකාශනයක් අදහසක්. ඒකට කියනවා ස්ටේට්මන්ට් එකක්. එයාට කියන්න ඕන වෙන්නේ කොමාන්ඩ් එකක්. ඒ කියන්නේ විධානයක් දෙන්න ඕන වෙනවා. එහෙනම් ඒක විධානයක් වෙන්නත් පුළුවන්. ඊළඟට එයාට කියන්න ඕන වෙනවා රික්වෙස්ට් එකක්. ඒ කියන්නේ ඉල්ලීමක් කරන්න වෙනවා. එහෙම නැත්නම් එයාට මේ පුජ්‍යලයට මෙයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය තමයි භාෂා විදි. එහෙනම් මේ A කියන පුජ්‍යලයා B කියන පුජ්‍යලයට යම් ප්‍රකාශනයක් කරනවා. එහෙම නැත්නම් කොමාන්ඩ් එකක් ඒ කියන්නේ විධානයක් දෙනවා. එහෙම නැත්නම් රික්වෙස්ට් එකක් කරනවා. එහෙමත් නැත්නම් ක්වෙස්චන් එකක් අහනවා. ඔය කියන දේවල් වලින් එකක් කරනවා. ඊට පස්සේ මෙන්න මේ A කියන පුජ්‍යලයට report මේක කෙලින්ම ඔරිජිනල් ස්පීකර් කරන ලද ප්‍රකාශනය. මෙන්න මේ A කියන පුජ්‍යලයට මේ කියන කතාව B එක්ක නැවත report කරන්න පුළුවන්. ඒ කියන්නේ Aට නැවත B එක්ක මම ඔයාට කියපු දේ මටම නැවත ඔයත් එක්ක කියන්න පුළුවන් මම මෙහෙම ඔයාට කිව්වොත්. හරිද? එහෙම නැත්නම් මේ ප්‍රකාශනය B විසින් Aට නැවත කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රකාශනය A විසින් Cට කියන්න පුළුවන් මෙතන නැති නිකේ. හරිද? A විසින් මේක Cට කියන්න පුළුවන්. නැති. right. එහෙමත් නැත්නම් මේක C විසින් Aට කියන්න පුළුවන්. C විසින් Bට කියන්න පුළුවන්. හරිද? C Aටත් Bටත් දෙන්නම කියන්න පුළුවන්. ඒ වගේම B විසින් Cට කියන්නත් පුළුවන්. මේ ඕන කෙනෙකුට නැවත report කරන්න පුළුවන්. මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ චුට්ටක් ඒ කියපේක තේරුම් ගන්න. right
ඒ කියන්නේ ඔරිජිනලි මෙයා තමයි මේ ප්‍රශ්නේ අහුවේ, මෙයා තමයි මේ ඉල්ලීම කරේ, මෙයා තමයි මේ කොමාන්ඩ් එක දුන්නේ, මෙයා තමයි මේ ස්ටේට්මන්ට් එක කරේ බීට. හරිද? බීට ඒ කරන ලද ප්‍රකාශනයේ නැවත වතාවක් A විසින් බීටම කියන්නත් පුළුවන්, B විසින් Aටම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙයා මම ඔයාට කිව්වා කියලා කියන්න පුළුවන්, මෙයාට ඕන නැවත ඔයා මට කිව්වා කියලා කියන්න පුළුවන්. රයිට්, ඒක තමයි මේ තියෙන්නේ. ඒට සීට් එක කියන්න පුළුවන්, මේ පිටස්තරයක එක කියන්න පුළුවන්. එතකොට මම එයාට කිව්වා කියලා මෙයාත් එක්ක කියන්න පුළුවන්. සීට ඒත් එක්ක කියන්න පුළුවන්. එතකොට එයා කියනවා ඔයා එයාට කිව්වා කියලා. සීට බීත් එක්ක කියන්න පුළුවන්. එතකොට එයා කියන්නේ එයා ඔයාට කිව්වා කියලා. බීට සීත් එක්ක කියන්න පුළුවන් එයා මට කිව්වා කියලා. රයිට්. එතකොට මේක රිපෝට් කරන පාඩමේ සම්පූර්ණ අදහස ඉස්සෙල්ලා ඔළුවට දාගෙන ඉන්න ඕනේ. නිකම් තියෙනවා මේකේ ග්‍රැමර් පැත්තක්. ග්‍රැමර් පැත්තම සාකච්ඡා කරගත්තට රිපෝට් කරන්න බෑ. රයිට්. රිපෝට් කරනකොට සෙන්ට්‍රල් අයිඩියා එකට හානියක් වෙන්නේ නැති වෙන්න ඕනේ. සෙන්ට්‍රල් අයිඩියා එකට හානියක් නොවෙන්න නම් මේ කියන අදහස ඔළුවට දාගන්න ඕනේ. රයිට්. අපි හිතමු මෙයා හි කෙනෙක්, මෙයා ෂී කෙනෙක්, මෙයා ෂී කෙනෙක් කියලා. ඒ කිව්වේ මෙයා පිරිමි කෙනෙක්, මෙයා ගෑනු කෙනෙක්, මෙයා ගෑනු කෙනෙක්. එහෙනම් අපි මේකේ එනවා A Bට කියන විදිය I told you කියලා. I told you. ඊට පස්සේ මෙතන දානවා අදාළ ප්‍රකාශන. I told you. B Aට කියන විදිහ නම් you told me. right? B Aට කියන විදිහ නම් you told me මේ මෙයා කියන විදිය, මේ මෙයා කියන විදිය. A Cට කියන විදිහ නම් I told him. A Cට කියන විදිය තමයි I told him. sorry මෙයා she කියලා ගත්තේ. එහෙනම් I told her. I told her. right? C Aට කියන විදිය නම් C Aට කියන විදිය නම් you told her. right? T Bට කියන විදිහ නම් T Bත් එක්ක කියනවා මේ කරන ලද ප්‍රකාශනය. එහෙනම් කොහොමද එන්නේ? He told you. right? ඊළඟට B Cට කියන විදිහ නම් he told me. B Cට කියන විදිහ නම් කොහොමද? he told me. ඔන්න ඕක විශේෂ කොටසක්. මේ පාඩම උගන්වද්දී විශේෂ කොටසක්. හේතුව කවුද ඔරිජිනල් ස්පීකර්, කවුද රිපෝටර්, කවුද දැන් මේ රිපෝටර්ගේ ලිස්නර් කියන එක තමයි මේකෙදි අතිශයින් වැදගත් වෙන්නේ. මේ ප්‍රොනවුන්ස් වල චේන්ජ් එක හදාගන්න. ඒ කියන්නේ I you කිව්වා, you me කිව්වා, you I her කිව්වා. ඒ වෙනස් වෙන එක හැදෙන්නේ කවුද කාටද කිව්වේ කියන තේරුමත් එක්ක. right? හරි. එහෙනම් රිපෝට් කරනකොට මම කිව්වා මේ වගේ ක්‍රම විදි හතරක් තියෙනවා. එකක් ස්ටේට්මන්ට් එකක්, කොමාන්ඩ් එක රික්වෙස්ට් එක කියන්නේ එක විදියක්, ක්වෙස්චන් එක කියන්නේ තව විදියක්. right? ඔය ක්‍රම හතරෙන්ම ඔයා ඉගෙන ගන්න ඕන රිපෝටඩ් ස්පීච්. right? එහෙනම් රිපෝටඩ් ස්පීච් වලට යන් කෙලින්ම පාඩමට දැන් මේ චූටි පැහැදිලි කිරීමක් පාඩම සම්බන්ධව කරේ. අපිට රිපෝට් කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. report කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි we can use the direct speech and also we can use the indirect speech. අපිට භාවිතා කරන්න පුළුවන් direct speech එක. අංක 1 අපිට භාවිතා කරන්න පුළුවන් direct speech එක. direct speech එක භාවිතා කරද්දී direct speech එකේදී වෙන්නේ අපි ඒකට කියනවා ප්‍රකෘතිගතනය කියලා සිංහලෙන්. එහෙම නැත්නම් ඍජුගතනය කියලා සිංහලෙන්. ඩිරෙක්ට් ස්පීච් එකේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔරිජිනල් ස්පීකර්ගේ ඔරිජිනල් වර්ඩ්ස් ඒ විදිහටම නැවත කියන එක. right? ඩිරෙක්ට් ස්පීච් එකට මෙන්න එක්සැම්පල් එකක්. තරක් කියනවා මෙන්න මෙහෙම. තරක් කියනවා
I want to go out. I want to go out now කියලා. I want to go out now. ඔන්න සරත් කියන එක. ඔයා ඒක report කරනවා මෙහෙම. සරත් said. ඕනනම් සරත් told me. සරත් මට කිව්වා. සරත් කිව්වා යාගේ අම්මට. සරත් told his mother. එහෙම කාටද කිව්වේ කියන්නේ නැත්නම් අපි ඒක ගන්නවා said කියලා. කාටද කිව්වේ කියන එක ගත්තොත් told කියන එක. එහෙම නැත්නම් said to කියන එක. හරිද? දැන් මෙතන සරත් කිව්වේ අපි හිතමුකෝ එයාගේ නෝනට කියලා. එහෙනම් සරත් said to his wife. එහෙම නැත්නම් සරත් told his wife. සරත් කාටද කිව්වේ කියලා මේකේ දීලා නැති නිසා අපි ගන්න පදය said. right? සරත් said. මෙතන කොමාවක් දාලා ඉන්වර්ටඩ් කොමාස් ඇතුලේ මේ කියන ලද ප්‍රකාශනයේ කිසිදු වෙනසක් කරන්න නැතුව ඒ විදිහටම කියනවා. want to go out. now ඔන්න වාක්‍ය. සරත් said I want to go out now. සරත් කිව්වා I want to go out now කියලා. මට දැන් එළියට යන්න ඕනි කියලා කිව්වා. හරිද? දැන් මේකෙදී අනිවාර්යෙන්ම අපි මෙන්න මේ කියන quotation marks භාවිතා කරන්න ඕනේ. ඒ quotation marks නොතිබුණොත් මේ quotation marks නොතිබුණොත් ඔයා දැන් report කරන එක අහගෙන ඉන්න කෙනාට කවුද එළියට යන්නේ කියන එක පැහැදිලි නොවෙන්න පුළුවන්. වෙන්නේ නැහැ නෙමෙයි වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. තරත් කිව්වා මට දැන් එළියට යන්න ඕනේ. එහෙමනේ වගේන්නේ. එතකොට මේ මට දැන් කියලා කියනකොට ඔයා කියන අදහස අහගෙන ඉන්න එක්කෙනා හිතන්න පුළුවන් ඒ ඔයා කියලා. ඒතර පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට අපි දානවා මෙන්න මේ කියන quotation mark. එහෙම දාලා ලිව්වම අපි ඒකට කියන්නේ direct speech එක කියලා. direct speech එකේදී quotation marks දාන්න ඕනේ. ඒ නිසා ඒක වැඩිපුර ගැලපෙනවා ලිඛිත භාෂාවකට. මේක කතික භාෂාවකට එච්චර ගැලපෙන්නේ නැහැ. ඒක හොඳයි written language එක. oral language එකේදී ඒක misinterpret වෙන්න පුළුවන්. අනවබෝධයක් ඇති වෙන්න පුළුවන්. හරියට interpret කරගන්න බැරි වෙන්න පුළුවන් listener. right? ඒ නිසා මේක වැඩියෙන් හොඳයි ලියන්න. මොකද කතා කරනකොට අපිට ඔය inverted commas මෙන් පෙන්න කතා කරන්න බැරි වෙනවා. අතාර්ථකයිනේ. හරි? ඒ නිසා මේක වැඩියෙන් හොඳයි written language එකට. දෙවෙනි එක ගමුකෝ අපි. Mother told me. අම්මා මට කිව්වා. Don't go to the junction. Don't go to the junction in the evening කියලා. ඒ කියන්නේ අම්මා මට කිව්වා don't go to the junction in the evening. හවසට හන්දියට යන්න එපා කියලා. හරිද? හවසට හන්දියට යන්න එපා කියලා අම්මා මට කිව්වා. දැන් මේ අම්මගේ ප්‍රකාශනය මම ලියලා තින්නේ inverted commas ඇතුලේ. ඒ නිසා ඒක වැඩියෙන් හොඳ ලිඛිත භාෂාවකට, කතික භාෂාවකට නෙමෙයි. එතකොට අම්මගේ ප්‍රකාශනේ මම මේ උදේකේ වාක්‍ය දීපු විදිහට එක්ක දුන්නා සරත් කියන එක. දැන් මේකේ මම කෙලින්ම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇත්තටම අම්මා කියපු එක කියපු විදිහටම. ඒ නිසා ඒක ගැලපෙනවා direct speech එකක් කියලා අපි ඒකට කියන්නේ. ඍජු කතනයක් කියලා direct speech එක ගැලපෙනවා වැඩිපුර ලිඛිත භාෂාවට. හරිද? කතික භාෂාවට 100% වැරදි නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි වඩාත් යෝග්‍ය වෙන්නේ ලිඛිත භාෂාවට. right? මාත් එක්ක ලියන්න ඕනේ මේව දැන් පාඩම යන්නේ. ඊළඟට අපි ගමු මේක indirect speech එකට. indirect speech එකට යනවා note දෙන්න නැතුව. note දෙදී ගියොත් මේක ලොකු පාඩමක් එක දවසින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එක දවසින් ඉවර කරන්න ඕනේ. මොකද මෙතනින් එහාට
ඔයාලට රයිටින් පැත්තේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා. ඊට අමතරව පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. අමතරව ඒක සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. right දෙවෙනි මාතෘකාව තමයි indirect speech එක. දෙවෙනි මාතෘකාව තමයි indirect speech එක. දෙවෙනි මාතෘකාව indirect speech. indirect speech. indirect speech කියලා කියන්නේ විකෘති කථනය නැත්නම් වක්‍ර කථනය. මේකෙන් අදහස් කරන්නේ කියන දේ විකෘති කරනවා කියන. හරිද? මේකෙන් අදහස් කරන්නේ වක්‍ර කථනය කියන එක. ඒ කියන්නේ ඍජු කථනය නෙමෙයි. මේකෙදි වෙන්නේ මේක රිපෝට් කරන කෙනා තමන්ට අවශ්‍ය පරිදි මේ ඔරිජිනල් ස්පීකර්ගේ ස්ටේට්මන්ට් එක වෙනස් කරනවා. හැබැයි ඒ වෙනස් කරන්නේ සිටුේෂන් එකට ගැලපෙන පරිදි ග්‍රැමර් එකට ගැලපෙන පරිදි කියන්නේ ටෙන්ස් එකට කාලයට ගැලපෙන පරිදි. එහෙම නැතුව නිකම් වෙනස් කරොත් එහෙම සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. මේකෙදි වෙන්න ඕනේ the original speaker is allowed to change certain words of the real words of the original speaker. The reporter is allowed. The reporter is allowed to change. Reporter අවස්ථාවක් තියෙනවා එයාට ඉඩ තියෙනවා to change certain words of the original statement. Original statement එකේ යම් වචන වෙනස් කරන්න පුළුවන් according to some grammar rules. Grammar rules වලට අදාළව. Right? The grammar rules are to keep the original idea, the central idea of the original speaker. ඒ grammar rules තියෙන්නේ original speaker ගේ central idea එක කියන්න පුළුවන් වෙන විදිහට. Central idea එක කියලා කියන්නේ එයාගේ මුඛ්‍යාර්ථය. එයා අදහස් කරපු දේ. ඒකට කිසිදු හානියක් වෙන්න බෑ. එහෙම ඒකට හානියක් වෙනවා නම් අපි ඒවට කියන්නේ බොරු කියනවා කියලානේ. රිපෝට් කරනවා කියලා නෙමෙයි. right? එහෙනම් indirect speech එකට එනකොට indirect speech එකේදී වෙන්න ඕනේ යම් වෙනස්කම් තියෙනවා. ඒකට අපිට table එකක් හදා ගන්න වෙනවා. ඒ නිසා අපි table එකක් හදාගමු indirect speech කියලා මාතෘකාව දාගන්න. ඊට පස්සේ table එක හදාගන්න changes in indirect speech කියලා. මාතෘකාව දාගන්න changes in indirect speech. Changes in indirect speech. Changes in indirect speech. Right? Changes in indirect speech. Speech in any. Changes in indirect speech. Indirect speech එකේ වෙනස්කම්. Right? Changes in indirect speech. Indirect speech එකේදී කරන වෙනස්කම්. හරිනේ. දැන් අපි වගුවක් හදාගමු. එක පැත්තක් direct speech අනිත් පැත්තේ indirect speech. right? වගුවක් හදා ගන්නවා. එක පැත්තක ලියනවා direct speech. අනිත් පැත්තේ ලියනවා indirect speech කියලා. direct speech, indirect speech. Right? Direct speech, indirect speech. මේක සම්පූර්ණයෙන් පිටු පුරා ගන්න එපා.
මැදින් අපි චුට්ට වෙනස් කරන්න තැන් එනවා. වුමනා ගානට දික් කරගන්න දැනට සාමාන්‍ය ගානට ගහලා තියාගන්න. ඕන වෙනකොට දික් කරගන්න. හරිද? ඔන්න ඩිරෙක්ට් ස්පීච් එකයි ඉන්ඩිරෙක්ට් ස්පීච් එකයි. හරි. දැන් අපි බලමු ඩිරෙක්ට් ස්පීච් එක කොහොමද ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට වෙනස් වෙන්නේ කියලා. ඩිරෙක්ට් ස්පීච් එක ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට වෙනස් වෙන්නේ. එතකොට අපිට තියෙනවා මේකේ වෙනස්කම් කීපයක්. එක තමයි ටෙන්සස්. ටෙන්සස් වල වෙනස. එහෙනම් අපි මෙතනින් දියාගමු ටෙන්ස් චේන්ජ් වෙන විදිය. right. මෙන්න ටෙන්ස් චේන්ජ් වෙන විදිය. ටෙන්ස් කියලා කිව්වේ කාල වෙනස් වෙන විදිය. right. එහෙනම් මෙන්න ටෙන්ස් චේන්ජ් එක. ටෙන්ස් චේන්ජ් වෙන විදිය. ටෙන්ස් චේන්ජ් වෙනවා මෙන්න මෙහෙම. එක present simple එකට තිබුණොත් ඒක change වෙනවා past simple එකට. present simple එකට තිබුණොත් change වෙනවා past simple එකට. right. ඒ කියන්නේ මේමයි present simple එකේ active voice එකයි passive voice එකයි past simple එකේ active voice එකයි passive voice එකයි. අපි නිකන් example එකක් ගමු. active voice එකේ present simple verb එක අපි ගමුකෝ speak කියන පදයෙන්. එහෙනම් මෙතන හැදෙනවා speak කියලා ඒක වචන වලට speaks. ඒක past එකට આવොත් මෙතන හැදෙනවා spoke කියලා ඒක වචන බහුව වචන පොදුයි. present simple එකේ active voice එක හැදෙන්නේ මේ passive voice එක හැදෙන්නේ am is are එක speak के past participle එක කියන්නේ spoken කියලා. am is are spoken. passive එක හැදෙන්නේ am is are කියන දෙක past එකට යනවා. එතකොට was were spoken. right. ඔය අදහස් කරේ මෙන්න මෙහෙම එකක්. I speak කියලා තිබුණොත් ඒක හරවන්න ඕනේ I spoke කියලා. I am spoken කියලා තිබුණොත් ඒක හැදෙන්න ඕනේ I was spoken කියලා. වෙන්නේ present එකේ තියෙන එක past එකට හැරෙන එක. present එකේ තියෙන එක past එකට හැරෙන එක තමයි වෙන්නේ. හරිද? ඊළඟට දෙක. present continuous එකේ තිබුණාම ඒක change වෙන්න ඕනේ past continuous එකට. past continuous එකට. past continuous එකට change වෙන්න ඕනේ. ඒකෙත් තියෙනවා active voice එකයි passive voice එකයි. present continuous එකෙන් active voice එක කියලා කියන්නේ present continuous එකෙන් active voice එක කියලා මේවා කලින් කියලා දීලා තියෙනවා active voice passive voice. ඒ නිසා මම ලොකුට සාකච්ඡා කරන්නේ නැහැ මෙතෙන්දී. present continuous එක කියන්නේ be verb එකකුත් එක්ක ing be එක present වෙනකොට am is are එක verb එක ing. දැන් අපි ගත්ත verb එක example එකට speak ඒ නිසා ඒක speaking වෙනවා. එහෙනම් මේක මේ පැත්තට change වෙනකොට active voice එකමයි am is are කියන එක past එකට යනකොට was were වෙනවා. පද දෙකම past කරන්න එපා. ඒ කියන්නේ මේකේ පද දෙකයි තියෙන්නේ. මේක එක පදයක් මේක එක පදයක්. හේතුව මේ තුනෙන් එකයි අපි ගන්නෙ.
මේ verb එකට වචන දෙකක් තියෙනවා. මේ verb එකටත් වචන දෙකක් තියෙනවා. මේ ඇවිල්ලා ඒක වචන බහුව වචන. මේ දෙකෙන් එකයිනේ අපි ගන්නෙ. right? එතකොට මෙන්න speaking. ඒ වචන දෙකෙන් පළවෙනි වචනේ විතරයි අපි change එක දාන්නේ. මේක විතරයි. speak කියන එක change එක past එකට හරවන්න බෑ. එහෙම හරවන්නත් බෑ. හරිද? right. එහෙනම් මේකේ passive එක හැදෙන්නේ am is are spoken කියන එකේ passive එක හැදෙන්නේ sorry am is are speaking කියන එකේ passive හැදෙන්නේ am is are being am is are being spoken කියලා. ඔහොම තමයි ඒකේ passive එක. ඒ කියන්නේ present continuous එකේ passive form එක am been is been are been එක past participle. ඒක passive එකට යනකොට මේ am නිසා දෙක was were වෙනවා. එහෙනම් was were been spoken. Was were been spoken. Right? Was were been spoken. ඊළඟට තුන්වෙනි එක මේක හොඳට අධ්‍යයනය කරලා කරන්න ඕන වැඩක්. මම ඔයාලට ටේබල් එක තමයි දැන් දෙන්නේ. ටේබල් එක දීලා ඉවරුණයින් පස්සේ අර කියපු ස්ටේට්මන්ට් එකක්, කමාන්ඩ් එකක්, රික්වෙස්ට් එකක්, ක්වෙස්චන්. ඒ කියන ඒවාට එක්සැම්පල් දෙක දෙක වගේ කියලා දීලා ඊළඟට දානවා ඇක්ටිවිටි එකක්. ඒක සාකච්ඡා කරන්න ගන්නවා. හරිද? ඇක්ටිවිටි එකක් දාන එක කරන්න ඕනේ PDF එකක් විදිහට දාන්න. ඒක කරන්න ඕනේ. කරාට පස්සේ නැවත ඒක සාකච්ඡා කරනවා. right? එහෙම ගියොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. මේ ටේබල් එක දිහා බලාගෙන ඔයා ඒ චේන්ජස් කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක තමයි present perfect එක. present perfect එකකින් අපි original speaker කියනවා නම් ඒක report කරනකොට අපි change කරන්න ඕන විදිය කොහොමද? හරිද? present perfect එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොහොම එන එකක්ද? perfect කියන්නේ have has එක past participle. එහෙනම් මෙන්න active voice එකයි passive voice එකයි. present simple එකේ active voice වාක්‍ය sorry present perfect එකේ active voice වාක්‍යයේදී verb එක හැදෙන්න ඕනේ has කියලා එහෙම නැත්නම් have කියලා. ඒත් එක්ක මේ යොදන verb එක past participle වෙන්න ඕනේ. එතකොට spoken කියලා හැදෙනවා. have has spoken. passive voice එකට යනකොට have has එක එකතු වෙන්න ඕනේ been ඊට පස්සේ spoken. have has been spoken. එහෙම තමයි ඒක හැදෙන්නේ. present perfect එකේ තිබුණොත් ඒක හැරෙන්න ඕනේ past perfect එකට. past perfect එකට හැරෙන්න ඕනේ. past perfect එකට හැරෙනවයි කියලා කියන්නේ active voice එක හැදෙන්න ඕනේ. active voice එක ඒ කියන්නේ මේ විදිහට නම් original speaker කියන්නේ ඔයා ඒක හරවන්න වෙනවා මෙන්න මේ විදිහට. කොහොමද? ඔකේ active voice එක කොහොමද හැදෙන්නේ? past perfect එකට යන්නේ have has කියන එක past එකට ආපුවාම had වෙනවා. එහෙනම් had spoken. passive voice එකට එනකොට ඒක තියෙන්නේ have has been spoken. have has past එකට ගියාම had වෙනවා. එහෙනම් had been spoken කියලා හැදෙනවා. had been spoken කියලා හැදෙනවා. right? ඒ විලා passive එක. ඒ කියන්නේ මෙහෙමයි පටල ගන්න එපා. මෙහෙම තිබුණොත් මේ විදියට හදනවා නෙමෙයි මේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන එක මේ විදියට හැරෙනවා කියලා. ඒ කියන්නේ active voice එකෙන් තියෙනවා නම් මේ විදියට verb එක තියෙනවා නම් ඒක මේ විදියට හැරෙන්න ඕනේ. මේ විදියට verb එක තියෙනවා නම් ඒක මේ විදියට හැරෙන්න ඕනේ. එකකින් කියවෙන්නේ original speaker active voice එකක් කිව්වොත් ඔයා report කරන්නත් ඕනේ active voice එකක් විදියට. original speaker passive voice එකක් කිව්වොත් ඔයා report කරන්න ඕනේ passive voice එකක් විදියට. මේකෙදි වෙලා තියෙන දේ තමයි present එක past එකට හැරෙන එක. present එක past එකට හැරෙන එක. එහෙනම් අපි ඊළඟට ගන්නවා හතරවෙනි එක. right? අපි ඊළඟට ගමු අංක
4 මෙන්න 4 වෙනි එක. එයා තමයි present perfect continuous. Right, present perfect continuous එකේ තිබුණොත් ඒක හැරෙන්න ඕනේ past perfect continuous එකට. Right, present perfect continuous තිබුණොත් හැරෙන්න ඕනේ past perfect continuous එකට. present perfect continuous එකේ active voice එක තමයි perfect continuous නම් හැදෙන්න ඕනේ have been, has been එකයි ing. එහෙනම් මේක හැදෙන්න ඕනේ කොහමද? has, have been speaking කියලා. have been speaking, has been speaking කියලා දෙකයි. ඒක හැරෙන්න ඕනේ past perfect continuous එකට. එතකොට පළවෙනි පදේ විතරයි හැරෙන්නේ. have එක had වෙනවා. එහෙනම් had been speaking කියලා හැරෙනවා. had been speaking කියලා හැරෙනවා. මේකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මේ past perfect continuous present perfect continuous එකට passive form එකක් නැහැ. එහෙනම් මෙතන passive form එකක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන වාක්‍යයක් කියන්නේ නැහැ මේ ක්‍රමයට. passive කරන්න බෑනේ මේක. ඒතකොට passive එකක් කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ report කරන්න දෙයක්වත් නැහැ කියන එක. හරිනේ? අමතරව report කරන්න දෙයක්වත් නැහැ. right? ඒක තමයි හරිද? right. එහෙනම් අපි යනවා පස්වෙනි එකට. පස්වෙනි එක තමයි past simple එක. past simple එකෙන් තිබුණොත් මොකද වෙන්නේ? past simple එකෙන් තිබුණොත් ඒක past simple එකෙන්ම කියන්නත් පුළුවන්. ඒ වගේම past perfect එකෙන් කියන්නත් පුළුවන්. right, past simple එකෙන් කියන්නත් පුළුවන්. past perfect එකෙන් කියන්නත් පුළුවන්. past simple තියෙන එකක්. ඒ කියන්නේ past simple එකෙන් කියන වාක්‍යයක් report කරද්දී වෙනස් නොකර කියන්න පුළුවන්. verb tense එක වෙනස් කරන්න තු කියන්න පුළුවන්. right. එහෙනම් මේකේ active voice එක දැන් අපි ඉන්න verb එක speak. active voice එක තමයි past simple එකේදී spoke ඒක වචන බහුවචන දෙකටම අදාළව. spoke කියලා තිබුණොතින් මේක active voice එක අපි change කරනකොට spoke කියන එක ඒ විදිහටම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ past simple එකෙන්ම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් past perfect එකට හරවන්න පුළුවන්. past perfect එකට හරවනවායි කියලා කියන්නේ perfect එකට හැරෙනවායි කියලා කියන්නේ have දාලා verb එක past participle කරන්න. perfect එක තියෙන්නේ past එකෙන් නිසා ඒ have එක had වෙනවා. එතකොට had past participle verb එකක් විතරයි අපිට දාන්න පුළුවන්. have, has, had කින් පස්සේ. එතකොට ඒක past participle වෙන්න ඕන. එහෙනම් spoke, had spoken වෙනවා. right, පහයි. මෙයාගේ පැසිව් එකක් තියෙනවනේ. මෙයාගේ පැසිව් විදිහට කිව්වොත් එහෙම මෙයා කියන්න ඕනේ පැසිව් විදිහට කිව්වොත් එහෙම කොහමද? was, were spoken කියලා. පැසිව් විදිහට කිව්වොත් කියන්න ඕනේ was, were spoken කියලා. එතකොට ඒක මේ පැත්තට හැරෙනකොට වෙනස් නොකර කියන්න පුළුවන් කිව්වනේ. එහෙනම් ඒක තියෙන්න පුළුවන් කොහමද? පළවෙනි ක්‍රමේ was, were spoken. එහෙම නැත්නම් මේ perfect එකට ගියාම had been spoken. right, had been spoken. අපි මෙතනින් මේ ඇලෙයිද මෙහෙම ගමු. ඒ පැත්තට එතකොට පැටලෙන්නේ නැහැ. හරිනේ. ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න ක්‍රම දෙක.
spoke කියලා කිව්වත් කියන්නත් පුළුවන් had spoken කියන්නත් පුළුවන්. ඒක පැසිව් එකක් නම් ඒ විදිහට පැසිව් එකනොත් අර විදිහටම කියන්න පුළුවන්. past එකට හැරෙන්න ඕන. ඔය තියෙන tense change එක. හරිද? ඔය තියෙන tense change එක. ඊළඟට tense එකේ තව එකක් තියෙනවා. higher. higher තමයි past continuous. past continuous. ඒක change වෙන්න පුළුවන් past continuous එකටම. හරිද? සමහර අවස්ථාවල ඕක past perfect continuous එකට change කරන්නත් පුළුවන්. past perfect continuous එකට change කරන්නත් පුළුවන්. එතකොට බලමු past continuous එකේ කොහොමද active verb එක හැදෙන්නේ? ඒකේ passive එක හැදෙන්නේ කොහොමද කියලා. past continuous එකක active voice verb එක හැදෙන්නේ continuous එකක් නිසා was එක were එක verb එක ing. එහෙනම් was speaking were speaking. passive වලට යනකොට ඒක මේ was were කියන එක being එකතු වෙන්න ඕනේ. ඒකෝර හැදෙනවා කොහොමද? was were been spoken කියලා. දැන් මේ example එකට තමයි speak කියන verb එක ගත්තේ. මේක speak නෙමෙයි හැම වෙලාවෙම කියන verb එක එන්නේ ඒ අදාළ verb එක. right? එහෙනම් කොහොමද ඒක? was were been spoken. මේ පැත්තට හැරෙනකොට past continuous එක එලෙසම කියන්නත් පුළුවන් කිව්වනේ. ඒ කියන්නේ මේ විදිහට මේ කියන්න පුළුවන්. right? මේ දෙකම මේ විදිහටම කියන්න පුළුවන්. එහෙනම් කොහොමද? was were speaking එක passive වලින් කියපු එකක් නම් had been මේක was were been spoken ඔය විදිහටම was were been spoken. මේක past perfect continuous එකට හැරෙවුවොත් එහෙම perfect continuous කියන්නේ was were කියන දෙක had been වෙනවා. had been speaking කියන එක spoken වෙනවා. sorry had been speaking වෙනවා. past perfect continuous had been speaking වෙනවා. right? එතකොට මෙයාගේ past perfect continuous එකට passive එකක් නැහැනේ. perfect continuous එක passive හැදෙන්නේ නැහැ. ඒකට passive හැදෙන්නේ නැහැ. ඒ නිසා past perfect continuous එකේ past continuous එකේ passive එකක් කිව්වොත් ඒක past continuous එකෙන්ම තමයි කියන්නේ. past perfect continuous එකට දාන්න බෑ. හේතුව past perfect continuous form එකක් passive වලින් නැති නිසා. right? එහෙමනම් ඔන්න ටේබල් එක ඔය ටේබල් එකේ ගොඩක් අධ්‍යයනය කරන්න ඕනේ. right? මම ඒකට උඩරිම දවසක් දෙනවා. ඊළඟ ඒ වෙනුවට වලට දානවා pdf එකක් exercise එකක්. ඒක අනිවාර්යෙන් කරන්න. බොහෝ අය කරන්නේ නැහැ. right? අපි ගිය අවුරුදු වල මේ ඊට ළමයි දුන්නාම මෙහෙම ඇක්ටිවිටි එකක් මේකට අග්ගාල කරලා දාන්න කියලා අනිවාර්යෙන් කළා. හරිද? ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොගේම රිසල්ට්ස් හොඳයි. හරි ගිය අවුරුද්දේ පන්තිල සහභාගී වෙලා රිසල්ට් එක හොඳ නැති කෙනෙක් හිටියොත් එයා ලියපු නැති එක්කෙනෙක්. විභාගෙට ගිහිල්ලා නැති එක්කෙනෙක් මොනවා හරි වෙන හේතුවකට. හරිද? එහෙම හැර හිටපු ඔක්කොටම තියෙනවා හොඳ රිසල්ට් එක. right? B+ A+ එහෙම ඒ තියෙන අය ඉන්නවා. right? ඒකට තමයි වැඩියෙන් ඉන්නේ. ඒකට ඔයාලත් මේ දිනේ ඇක්ටිවිටි එකක් කරන්න. ඊළඟට හුරු වෙන්න ඊළඟට අපිට ඊළඟ අවුරුද්දේ හම්බ වෙනවා බිස්නස් කමියුනිකේෂන් එක. ඒකේ සබ්ජෙක්ට් එකක් කෙලින්ම. ලැන්ග්වේජ් එකත් භාවිතා කරගෙන සබ්ජෙක්ට් එකත් භාවිතා කරගෙන කරන්න තියෙන්නේ. එතකොට ඒකේ වැඩ ගොඩයි. ඒකෙදි වැඩ කරන්න හුරුව නැති වෙයි. right?
ඒක ඇවිල්ලා ව්‍යාපාර sannivedana. ව්‍යාපාර sannivedana කියන්නේ මේ ඉංග්‍රීසි නෙමෙයි. ඉංග්‍රීසි භාෂාව භාවිතා කරමින් ව්‍යාපාර sannivedana කියන මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ. එතකොට ඒකට ඔයා අනිවාර්යෙන් මේක සමත් විය යුතුමයි. රයිට් ඒකෙත් අසයින්මන්ට් දෙකක් හම්බ වෙනවා. එක්සෑම් එක දෙනවා. එතකොට ඒ ඔක්කොම ටික කොට දාගන්න එපේ. ඒ කොට දාගන්න නම් ඒ අවධානයෙන් පන්ති ඉන්න ඕනේ. පන්ති එහෙම හිටියම් මම පොඩි අඩුපාඩු උපත් කරන්නේ අදාළ සියල්ල කවර් කරලා දෙනවා. හරිද? අදාළ සියල්ල කවර් කරලා දෙද්දි කරගත්තේ නැත්නම් ඒක ඉතින් අපරාධයි. රයිට්. ඊළඟට අපි මෙතන ලියනවා ටෙන්ෂන් දැන් සාකච්ඡා කර කර හිටියේ. ඊළඟට මෙතන ලියනවා මොඩල්ස් කියලා. මොනවාද? මොඩල්ස් කියලා. මොඩල්ස්. මොඩල් වර්ක්ස් සාකච්ඡා කරනවා ඊළඟට. රයිට්. මොනවද මොඩල් වර්ක්ස්? can කියලා තිබුණා. ඒක අපි හරවනවා could වලට. shall කියලා තිබුණා. අපි ඒක හරවනවා would වලට. would වලට. ඉතින් කලාතුරකින් shall කියන එක should වලට හැරෙනවා. right. will කියන එක හැරෙනවා would වලට. මේ දෙකම එකක්. right මේ දෙකම future පෙන්නන්න ගන්නේ. future පෙන්නන්න ගන්න වෙලාවට shall කියන එක හැරෙන්නේ would වලට මිසක් should වලට නෙමෙයි. right. ඊළඟට can could shall should will may මේ කියලා තිබුණොත් ඒක හැරෙනවා might වලට. මේ කියන එක හැරෙනවා might. right. ඊළඟට must කියලා තිබුණාම ඒක හැරෙනවා had to කියලා. had to. ඊළඟට තව පදයක් තියෙනවා has have to has to. ඒක හැරෙන්නේ had to වලට. ඒක හැරෙන්නේ had to වලට. හරිනේ. එතකොට ඔන්න මොඩල් ඔක්සිලරීස් හැරෙන විදිය. ටේබල් එක දැන් අර විදිහට හදාගන්න. මම අර ලිව්වේ සරටෙන්සස් කියාගෙන ආවා. ඊට පස්සේ මේ නිර ගැහුවා. ඊට ගහලා මොඩල්ස් කියලා ලිව්වා. ඊළඟට ගැහුවා. ඒකට ඒක මාතෘකාව. ඔන්න ඒ ටික හැරෙන විදිය. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට මේ මොඩල්ස් චේන්ජ් වෙන විදිය. ඔක හොඳ හුරුවක් තියෙන්න ඕනේ. නිකන් දැනගත්තට බෑ. හොඳ හුරුව තියෙන්න ඕනේ. ඇක්ටිව් පැසිව් පුළුවන් වෙන්න ඕනේ. ඒවට පරණ පාඩම් ටික තියෙනවා. ඔක්කොම බලන්න. එතකොට හරියයි. මුල්ම දවස් පාඩම් ටිකේ තියෙන්නේ බලන්න අපේ රෙකෝඩින්ග්ස් වල මුලම ටිකේ මම ඔයාලට සම්පූර්ණ බල්ක් එකම දානවා එකවර. ඒ දාන වෙලාවේ ගන්න උඩම තියෙන එක තියෙන්නේ උඩම නෙමෙයි. ලිස්ට් එක ඒක අර YouTube රෙකෝඩින් එකට දීලා තියෙන නම අනුව මං හිතන්නේ ප්ලේස් මාරු වෙනවා. නමුත් මම දාලා තියෙනවා day 1 day 2 කියලා. අනේ day 1 day 2 day 3 day 4 බලන්න අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ ටෙන්සස් කතන්දරේ තියෙනවා සම්පූර්ණයෙන් ඇක්ටිව් පැසිව් සම්පූර්ණ. ඒ ටික හොඳට බලන්න ඕනේ. නැතුව මේ රිපෝටඩ් ස්පීච් වලට එන්න බෑ. ඊළඟට අපි යනවා ළමයි මේකේ time expressions වලට. time expressions වලට. time expressions කියලා කියන්නේ කාල ප්‍රකාශන. time expressions කියලා කියන්නේ කාල ප්‍රකාශන. රිපෝටඩ් ස්පීච් එකේදී කාල ප්‍රකාශන කොහොමද මාරු වෙන්නේ කියලා තමයි මේ යන්නේ. කාල ප්‍රකාශන. හරිද? කාල ප්‍රකාශන මාරු වෙද්දී මේ පැත්තේ now කියලා තිබුණොත් අනිත් පැත්තට එනවා then කියලා. මේ පැත්තේ today කියලා තිබුණොත් අනිත් පැත්තට එනවා that day කියලා. that day. මේ පැත්තේ tonight කියලා තිබුණොත් මේ පැත්තට එනවා that night. right. මෙතන තිබුණොත් එහෙම yesterday කියලා අපි ප්‍රකාශනයේ තියෙන්නේ yesterday කියලා නම් ඔයා ඒක මාරු කරලා කියනවා the previous day කියලා. the previous day කියලා. එහෙම නැත්නම් the
day before කියලා. The day before කියලා. මෙතන tomorrow කියලා තිබුණොත් මේ පැත්තට හැරෙනවා the next door කියලා. The next day කියලා. The next day. එහෙම නැත්නම් the following day. පහුවදා කියන තේරුම. The following day. Right. මෙතන තිබුණොත් day before yesterday කියලා මේ පැත්තට එනකොට එනවා 2 days before කියලා. 2 days before කියලා. මෙතන තිබුණොත් day after tomorrow කියලා මෙතෙන් දෙනවා 2 days after කියලා. 2 days after කියලා. ඔය වෙල time expressions. ඊළඟට අපි මාරු කරගමු මේ ටේබල් එක. Right? මාරු කරමු අපි other expressions කියලා. මාරු කරනවා other expressions කියලා. other expressions. ඒ කියන්නේ අනිකුත් ප්‍රකාශන, අනිකුත් වචන. ප්‍රකාශන මාරු වෙන විදිය. එතකොට ඒකේ අපි ගමු this කියලා තිබුණොත් ඒක that වෙනවා. these කියලා තිබුණොතින් ඒක those වෙනවා. ඒ කියන්නේ direct speech එකේ these කියලා තිබුණොත් ඒක those වෙනවා. here කියලා තිබුණොතින් ඒක there වෙනවා. last කියලා තිබුණොතින් ඒක the previous වෙනවා. Right? next කියලා තිබුණොතින් ඒක the following වෙනවා. the following වෙනවා. Right? this තිබුණොත් that වෙනවා. these තිබුණොත් those වෙනවා. here තිබුණොත් there වෙනවා. last තිබුණොත් the previous වෙනවා. next තිබුණොත් the following වෙනවා. Right? ඊළඟට pronoun එකක් තිබුණොත් pronoun අයිද මම අතුලේ යන්න I කියලා නැත්නම් me කියලා my කියලා mine කියලා හරිද myself කියලා එවනේ pronouns නැත්නම් he him his her him herself ඒ විදිහට pronoun එකක් තිබුණොත් මේවා විතරක් නෙමෙයි etc කියලා දාමු අපි තව අනිත් ඒවාත් එක්ක etc එය ගැළපෙන පරිදි වෙනස් වෙනවා. ඒ කියන්නේ according to the situation. ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. අවස්ථාවට අනුව වෙනස් වෙනවා කියන්නේ උදේ නම් මෙහෙමයි හවස නම් මෙහෙමයි කියලා නෙමෙයි. කවුද කිව්වේ කාටද කිව්වේ කවුද report කරන්නේ කියන පදනම මත ඒක වෙනස් වෙනවා. මම අර ඉස්සෙල්ලා ඔයාලට ABC දාලා එකක් කතා කරේ. මම මෙයාට කිව්වා නැත්නම් මෙයා ඔයාට කිව්වා ඔයා මෙයාට කිව්වා. ඒ වගේ
එහෙම මාරු වෙන්නේ ඒ අවස්ථානුකූලව කවුද report කරන්නේ කාටද report කරන්නේ කියන පදනම මත. එහෙනම් මේක තමයි table එක. ඔන්න table එක සම්පූර්ණයෙන් ඉවරයි. right. එතකොට අපි tense change එකක් ගැන කතා කරා, modal change එකක් ගැන කතා කරා, time expressions change එකක් ගැන කතා කරා, ඊට අමතරව pronoun change එකක් ගැන දැන් ඔය කිව්වා. ඒකත් මේ set එකේම දාගන්න කිසි ප්‍රශ්න නැහැ මේ තියෙන විදිහටම. දැන් අපි යනවා example කීපයකට. දැන් අපි යනවා example කීපයකට. හරිද? example කීපයයි කියලා දෙන්නේ ගොඩාක් කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නව අභ්‍යාසයක් දීලා ඒ කියන්නේ PDF එකක් විදිහට දෙන්නම් කෙලින්ම reported speech PDF එකක් විදිහට දීලා ඒකේ change එක කරන්න ඊට පස්සේ සාකච්ඡා කරමු පන්තිය කරන වෙලාවෙ. හරිද? ඒක සාකච්ඡාවට ගන්නයි ඕනේ. ඔයා තනියෙන් ලියන්න ඕනේ. right. මේ ඇවිල්ලා examples මේ ඇවිල්ලා reported අපි ගමු මේම statements in reported speech. Statements in reported speech. Reported speech වල statement ප්‍රකාශන කොහොමද report කරන්නේ කියලා. right. මෙන්න එක right. අපි ලියනවා මම කියනවා මෙහෙම mother said අම්මා කිව්වා. අම්මා කියපු එක තමයි I am very busy these days. අම්මා කිව්වා මේ දවස්වල මම හරිම busy කියලා. right. අම්මා කිව්වා mother said I am very busy these days. මේ දිනවල මම හරි busy කියලා. දැන් ඔයා ඕක report කරන්න ඕනේ. report කරනකොට මෙන්න එක වාක්‍යයක් mother said කියලා එනවා. එක වාක්‍යයක් එනවා mother said කියලා. අනිත් වාක්‍යයේ තියෙනවා දැන් I am very busy these days කියලා mother I කියලා අදහස් කරේ අම්මව. එයාව. මම දැන් එයාට කියන්න ඕනේ I කියලා නෙමෙයි මම එයාට කියන්න ඕනේ she කියලා. she. මෙයා busy කියලා කලින් තමයි කිව්වේ. ඒ නිසා මේ am එක was වෙන්න ඕනේ. right. mother said she was very busy. She was very busy these days කියන එක those days වලට change වෙන්න ඕනේ. those days. right. mother said දැන් මෙතන මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් mother said that she was very busy those days. අම්මා කිව්වා that she was very busy those days. එයා ඒ දවස්වල හරිම busy කියලා. දෙක. right. මං කියනවා Sunil told me. Sunil මට කිව්වා. right. දැන් ඔයාලට පේනවා ඉස්සෙල්ලා මං අර ලියපු ටේබල් එකට අනුව තමයි මේ change එක වෙලා තියෙන්නේ. these කියප එක those වෙලා මෙතන මෙයා I කියප එක මේකට she වෙලා මෙතන am තිබ්බ එක මෙතෙන්ද was වෙලා. ඊට පස්සේ මේ that කියලා කියන්නේ මේ වාක්‍ය දෙකක් මේ පැත්ත එක වාක්‍යයක් මේ පැත්ත එක වාක්‍යයක් ඒ දෙක සම්බන්ධ කරන පදේ. that ගේ තේරුම සිංහලට එන්නේ බව කියලා නැත්නම් කියලා කියලා. අම්මා කිව්වා ඒ දවස්වල එයා busy කියලා. right. එහෙමයි හැදෙන්නේ. Sunil told me Sunil මට කිව්වා මේ that එක කිව්වත් එක නැත්නම් එක ඒකයි මම වරන්ටේ. Sunil told me I went to
I went to golf. I went to golf yesterday. I went to golf yesterday. සුනිල් කිව්වා මම ඊයේ ගාල්ලේ ගියා කියලා. මෙන්න එයා කියපු ප්‍රකාශනය. ඒක තියෙන්නේ රිපෝටර් මේ ඉන්වර්ටඩ් කොමාස් ඇතුලේ. දැන් ඔයා ඔක රිපෝට් කරනවා මෙහෙම. සුනිල් told me. සුනිල් මගෙන් ඇහුවා මට කිව්වා මේ I කියලා සුනිල් අදහස් කරේ සුනිල්ට මම සම්බන්ධකෙත් දාගන්නම් that I කියලා සුනිල් කිව්වේ සුනිල්ට ඒ නිසා මම එයාට දැන් I නෙමෙයි කියන්නේ he කියලා. went කියලා තියෙන්නේ past simple එකේ තනි පදයේට past simple එක. හරි. past simple තිබුණොත් note එකේ අපි ගත්ත මොනව කරන්න ඕනද එක්ක past simple ම ලියන්න පුළුවන් එහෙම නැත්නම් past perfect එකට දාන්න පුළුවන් කියලා. අපි past perfect එකට දාමු. එතකොට එනවා had gone කියලා. had gone. ගියේ ගාල්ලේ ඒක වෙනස් කරන්න එහෙම එපා කොළඹ කියලා එහෙම. to golf yesterday කියලා තමයි එයා මට කිව්වේ. මම ඒක දානවා the day before කියලා. the day before කියලා. right එහෙම change වෙන්න හේතුව තමයි සුනිල් මට කිව්වේ මේමයි I went to golf yesterday මම ඊයේ කොළඹ මේ ගාල්ලේ ගියා කියලා. දැන් මම ඒක report කරන ඔයත් එක්ක සුනිල් මට කිව්වා කියලා. සුනිල් මට කිව්වා මොකද කිව්වේ? He had gone to Colombo the day before. එයා කලින් දවසේ කොළඹ ගියා කියලා. ඊයේ කියලා කියන්නේ නෑ මම. ඊයේ කියලා කියන්නේ නැති හේතුව තමයි සුනිල් මට මේක කිව්වේ ගිය මාසේ. සුනිල් මට මේක කිව්වේ ගිය මාසේ දවසේ. හරිද අපි හිතමුකෝ එයා මට කිව්වේ අද 24 ගිය මාසේ 24 තමයි සුනිල් මට ඕක කිව්වේ. මාසෙම ගිහිල්ලා. එහෙනම් සුනිල් කොළඹ ගිහිල්ලා තියෙන්නේ 23. සුනිල් කොළඹ ගිහිල්ලා තියෙන්නේ 23. හරිද අපි උපකල්පනය කරලා ගත්තොත් අද 24 නම් සුනිල් කොළඹ ගිහිල්ලා තියෙන්නේ 23 ගිය මාසේ. දැන් සුනිල් මට අද කියන්නේ අද 24. අපි උපකල්පනය කරලා තියෙන්නේ අද 24 කියලා. හරිනේ. හැබැයි ඊයේ ගියා කියලා කිව්වොත් ඔයා හිතන්නේ කෙලින්ම මෙතන yesterday කියලා ගත්තොත් ඔයාට දැනෙන්නේ ඊයේම ගියා කියලා. මම report කරන දවසට අනුව. the day before කියලා කිව්වම සුනිල් ගියේ ඇත්තටම සුනිල් කියපු දවසට කලින්. සුනිල් ලෝක කියලා දැන් මාසයක්. ඊට කලින් දවසේ තමයි ගියේ. ඒ හැර මේ ඊයේ නෙමෙයි. පැහැදිලිද? ඒත් මේක මට report කරන්න පුළුවන් නේ අවුරුදු 5කින් හරි. සුනිල් කියපු කතාව මේ ගාල්ලේ කියපේකම නෙමෙයි ඕන එකක් සිද්ධිය. ඊයේ කියලා කීප එක මට ඕන නම් අවුරුදු 5කින් හරි ආපහු report කරන්න පුළුවන් නේ. ඒ report කරනකොට ඊයේ කිව්වොත් මේ කියන දවසට කලින් දවසේ මම report කරන දවසට ගැලපෙන විදිහට ඊයේ set වෙනවා. ඒ නිසා තමයි මේක මාරු කරන්නේ. එතකොට සුනිල් කියපු දවසට කලින් දවස වෙනවා. ඊයේ කියන්නේ. ඒ නිසා යෝග change වෙන්නේ. හරිද? ඔන්න වාක්‍ය දෙකයි. ඊළඟට අපි ගමු අපිට හම්බ වෙනවනේ මේකේ imperative sentences. imperative sentences කියන්නේ දෙකයි ලිව්වේ වැඩි ලිව්වේ නම් ඊට පස්සේ අභ්‍යාසයක් තමයි දෙන්නේ කොහොමදත් ඒක පුරවන්න ඕනේ. ඒක පිළිවෙලට පස්සේ set වෙච්ච. right. ඊළඟට මාතෘකාව දාගන්න commands request in reported speech කියලා. commands and requests. Commands and requests in reported speech. Commands and requests. Commands and requests in reported speech. Reported speech again. Commands and requests. ඒ කියන්නේ ඉල්ලීම් සහ විධාන. හරිද? When example 1. She asked me. එයා මට කිව්වා එහෙම නැත්නම් මගෙන් එයා ඉල්ලා සිටියා. ඉල්ලා සිටියා කියන්නේ කිව්වා කියන්නේ දෙකටම හරියනවා. asked. හරිද? She asked me. එයා මට කිව්වා.
කිව්වේ call me as soon as you return home today. ඔන්න එයා මට command එකක් දුන්නා. මොකක්ද දුන්නේ? Call me as soon as you return home today. ඔයා අද ගෙදර ගියපු ගමන්ම මට call එකක් දෙන්න. එහෙම තමයි කිව්වේ. ඔක command එකක්. දැන් අපි සම්බන්ධ කරනවා මේක මේ විදිහට she asked me. හොඳට මතක තියාගන්න මේ කොමා එකකින් ඉස්සරහ තියෙන කෑල්ල මුල කෑල්ල වෙනස් කරන්න එපා. ඒක වෙනස් කරොත් කවුද කාටද කියන්නේ කියන එක තමයි ඔය නැති වෙන්නේ. හරිද? she asked me. දැන් command එකක් request එකක් කියන්නේ වාක්‍යයේ මුල තියෙන්නේ infinitive verb එකක්. ඒක සාමාන්‍ය නීතියක්. command එකක් හෝ request එකක් හෝ instruction එකක් දෙනවනම් instruction උත් මේ ගණේට අයිති දෙනවනම් වාක්‍යයේ මුලටම දෙන්නේ infinitive verb එකක්. එන්න ඕනේ එහෙම come here, go out, write it, tell him, try to stop here. ඒ වගේ අපි commands කරනවානේ. command කරන හැම එකක්ම මුල තියෙන්නේ ක්‍රියාපදේ. එහෙම නැත්නම් command එකක් වෙන්නේ නැහැ. right. දැන් වාක්‍යයේ මුලට command එකක් request එකක් එනකොට verb එක infinitive වෙන්න ඕනේ කියලා නීතියක්. මේ ක්‍රමේදී අපි කරන්නේ සම්බන්ධක පදයේ ලෙස that ගන්න නැතුව to කියලා ගන්නවා. to එක දාන්න වෙන්නේ මේ විදිහම පදයක්. ඒ කියන්නේ to එක දාන්නත් ඕනේ infinitive. ඒ නිසා මේකෙදි verb change එකක් හැදෙන්නේ නැහැ. එහෙනම් she asked me to call. මෙයා මේ me කියලා කිව්වේ එයා ගැන. එහෙනම් call her as soon as මේ you කියලා එයා මටනේ කිව්වේ. එහෙනම් මේ you කියලා කිව්වේ me as soon as me නෙමෙයි I verb එක return තියෙන්නේ past එකට හැරෙන්න ඕනේ. එතකොට ඒක returned වෙන්න ඕනේ. returned home that day. She asked me to call her as soon as I returned home that day. එයා මට කිව්වා මං ගෙදර ගියපු ගමන් එදා මං ගෙදර ගියපු ගමන් මට call කරන්න කියලා. right. ඔන්න විධානය report කරන්න හැටි. සම්බන්ධක පදේ උනේ that. එමේ sorry to. දෙවෙනි එක he asked her mother. එයාගේ අම්මට කිව්වා. නැත්නම් අම්මගෙන් ඇහුවා. right. please give me 1,000 rupees tomorrow morning. ඔන්න අම්මට කිව්වා කරුණාකරලා මට හෙට උදේට රුපියල් 1000ක් දෙන්න කියලා ඉල්ලීමක් කරා. කරුණාකරලා මට හෙට උදේ වෙද්දි රුපියල් 1000ක් දෙන්න. right. then please give me ඔහොමයි යන්නේ. දැන් අපි ඒක report කරනවා. he asked sorry මෙතන වැදුනා her mother නෙමෙයි his mother. her mother වෙන්නේ. he asked his mother දැන් සම්බන්ධ කරන්නේ අපි නැවත to ගෙන්. මේකේ තියෙනවා විශේෂයි command එකක් මේක request එකක් නිසා please කියලා. ඒ please එක report කරද්දී අයින් කරන්න ඕනේ. ඒකට හේතුව ඔයා දැන් කරන්නේ මේක කියන්නේ he asked his mother එයාගේ අම්මගෙන් ඉල්ලුවා නැත්නම් ඇහුවා මේ අම්මට කිව්වා කරුණාකරලා මට රුපියල් 1000ක් දෙන්න කියලා.
දැන් ඔයා ඕක කාගෙක් හරි එයා කියපු දේ කියනවා මිසක් ඔයා ඔයා කියන එක අහගෙන ඉන්න එක්කෙනාගෙන් ඔයා ඉල්ලීමක් කරනවා නෙමෙයි. ඒ නිසා ප්ලීස් කියන එක අපි දාන්නේ නැහැ report කරන එකේ. ඕනේ කොහොමදත්ම දාන්න එපා ඒක. right? එහෙනම් he asked his mother to. දැන් මේ verb එක කෙලින්ම ගේන්න give. මේ me කියලා කිව්වේ එයා ගැන කියන්නේ. එහෙනම් him එතනින් එහා වෙනස් වෙන්නේ නැහැ. 1000 rupees tomorrow morning කියලා තියෙන්නේ. tomorrow කිව්වම දැන් ඔයා මේක report කරන දවසට අනුව තමයි තීරණය වෙන්න ඕනේ. හරිද? දැන් මං ඉල්ලුවේ අද 10 වෙනිදා. හරිද? මම මේක ඉල්ලන්නේ හෙට කියලා. එහෙනම් මට සල්ලි ඕනේ 11. ඔයා මේක report කරන්නේ 25 වෙනිදා. කායි කියන්නේ. එතකොට කොහොමද ඔයා මේක කියන්නේ? එයා අම්මට කිව්වා රුපියල් 1000ක් ඕනේ කියලා හෙට වුණොත් එහෙම ආගෙන ඉන්න එක්කෙනා හිතන්නේ 26 වෙනිදාට රුපියල් 1000 ඕනේ කියලා. ඇත්තටම අද 10 නේ මං කිව්වේ. 10 නම් මේ සල්ලි ඕනලා තියෙන්නේ 11 වෙනිදාට. හරිද? එහෙනම් tomorrow කියන වචනේ සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට දානවා the next day කියලා. the next day නෙමෙයි morning තියෙන්නේ. the day next morning එහෙම නැත්නම් the following morning. එතකොට කියවෙන්නේ පහුවෙනි උදේ. ඊට පහුවෙනිදා උදේ. පහුවෙනිදා උදේ රුපියල් 1000ක් ඕනේ කියලා තමයි කිව්වේ. ඒ කියපු දවසට පහුවෙනිදා වෙනවා එතකොට මේ සල්ලි දෙන්නේ. අනේ එතකොට අපි යමු question එකට. මාතෘකාව දාගන්න questions in reported speech කියලා. questions in reported speech. කලබල වෙන්න එපා මම මේවට වාක්‍ය ටිකක් වෙනම දෙනවා. හරිද? ඒ ටික අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. right මේක මම දාන එක YouTube recording එකේ description එකට දාන්නම් මේකට අදාළ exercise එක description එකට exercise එක දානකොට ඒ exercise එක වාට link එකක් විදිහට එන්නේ copy කරන්න පුළුවන් ඒක මේ download කරන්න පුළුවන් PDF එක right හරි ප්‍රශ්න දාන්න questions in reported speech questions in reported speech. reported speech වල ප්‍රශ්න වාක්‍ය reported speech වල ප්‍රශ්න අහන හැටි. ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා භාෂාවේ. ප්‍රශ්න වර්ග දෙක තමයි එකක් මේ yes no questions අනිත් ඒවා WH question. yes no questions කියලා කියන්නේ ප්‍රශ්න වාක්‍යයේ මුලට auxiliary verb එක කෙලින්ම ඇවිල්ලා අහන එක. ඒ කියන්නේ do you like, can you play, is she going, are you looking ඒ වගේ auxiliary verb එකක් මුලට ඇවිල්ලා අහන ප්‍රශ්න. දැන් can you swim කියලා අහපුවම ඔයාගේ උත්තරේ වෙන්නේ yes or no. do you have කියලා වුවම ඒ කියන්නේ ඔයාට තියෙනවද? ඔයා එක්ක yes නැත්නම් no. තව වචන කියයි. මොකද yes no ඕනි. right මම අහනවා do you like ice cream? ඔයාගේ උත්තරේ yes or no. ඒ දෙක මත පදනම් වෙලා තමයි උත්තරයක් එන්නේ. දැන් ළමයි මේකේ WH question එකක් ඇහුවොත් එහෙම ඒ කියන්නේ question word එකක් සහිතව ඇහුවොත් එහෙම when did you go? කවද්ද ඔයා ගියේ? එතකොට ඔයාට yes no කියන්න නෙමෙයි තියෙන්නේ ගියපු දවස කියන්න. with whom did you go out? ඔයා කාගෙත් එක්කද එළියට ගියේ? ඔයාට උත්තර දෙන්න තියෙන්නේ yes no නෙමෙයි කවුද කාගෙත් එක්කද ගියේ කියන ප්‍රශ්නවාචී වචනෙට තමයි උත්තර දෙන්න තියෙන්නේ. how do you come to work? ඔයා කොහොමද වැඩට එන්නේ? එතකොට ඔයාට උත්තර දෙන්න වෙන්නේ yes no නෙමෙයි එන විදිය කියන්න වෙනවා. how කියන ප්‍රශ්නට අදාළ උත්තරය කියන්න වෙනවා.
right? Who did you call? කාටද ඔයා කෝල් කරේ? ඔයාට ඒ who කියන එකට අනුව තමයි උත්තරය දෙන්න වෙන්නේ yes no නෙමෙයි. පැහැදිලිද? එතකොට ප්‍රශ්න ක්‍රම දෙකයි. එකක් yes no අනිත් ඒවා question word එකට relevant answer එක දෙන ඒවා. අපි ගමුකෝ කොහොමද report වෙන්නේ කියලා බලන්න. එක. right? මේකෙදි සෑහෙන වැඩ ගොඩක් වෙන්න තියෙනවා. අර කියපු ටේබල් එක හොඳටම අධ්‍යයනය කරලා ලියන්න වෙන්නේ. ඊළඟ පාඩමේදී ඒකේ තියෙන එක තමයි සාකච්ඡා කරන්නේ. ඊළඟ පාඩමේදී මම කරන්නේ ඒක සාකච්ඡා කරන එකයි අර report writing එකයි. report writing එකක් අපිට තියෙනවනේ. ඒකයි සාකච්ඡා කරනවා. දැන් අනිත් writing වර්ග කතා කරලා තියෙන්නේ, memos කතා කරලා තියෙන්නේ, letters කතා කරලා තියෙන්නේ, notice කතා කරලා තියෙන්නේ. හරිද? ඔව්. ඊටව කතා කරන්න තියෙනවා, invitation කතා කරන්න තියෙනවා, report writing කතා කරන්න තියෙනවා. තව emailing එහෙම ඕනනම් කතා කර හැකි. graph description එකක් තියෙනවා. graph description එකට graph ටිකක් දීලා ඒ වගේ තියෙන වෙනස්කම් සාකච්ඡා කරන පාඩමක් අපි ගමු. right. එහෙනම් මෙන්න questions මම අහනවා මෙහෙම. She asked me. How old are you? අපි ගමු තවත් චුට්ටක් වෙනස් කරලා how old is your brother? How old is your brother? ඔයාගේ brotherට කීයද වයස? ඔන්න අහපු ප්‍රශ්නේ. දැන් මේකේ අහලා තියෙන්නේ how old is your brother? right? මම මේක report කරනවා she asked me. සම්බන්ධක පදයේ දැන් question word එකක් තියෙනවා ඒක. එහෙනම් she asked me how old. මතක් කරලා simple කරලා ගන්න ඕනේ. මෙතන තියෙද්දි capital තියෙන්නත් ඕනේ. she asked me how old. දැන් මම මේ කරන්නේ මගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා කියනවා මිසක් මං කාගෙන්වත් ප්‍රශ්නයක් අහනවා නෙමෙයි. මගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා මම කාට හරි කියනවා මේ. ඒ මිසක් මං කාගෙන්වත් ප්‍රශ්නයක් අහනවා නෙමෙයි. හරිද? එහෙම ප්‍රශ්නයක් අහනවා නොවන නිසා මෙන්න මේ ප්‍රශ්න ස්වරූපය අයින් කරන්න ඕනේ. ප්‍රශ්න ස්වරූපය අයින් කරනවා කියන්නේ ප්‍රශ්නයක් හදද්දී අපි කරන්නේ ඔක්සිලරි මුලට ගන්න එක. දැන් අපි ඒක සබ්ජෙක්ට් එකෙන් පස්සට දාන්න ඕනේ. කියන්නේ වචන දෙකකට පස්සේ කියලා ගන්න එපා, වාක්‍යයකට කියලා ගන්නත් එපා. සබ්ජෙක්ට් එකෙන් පස්සට. මේ your brother කියන්නේ ඔයාගේ මල්ලි. නැත්නම් ඔයාගේ අයියා. එක්කෙනෙක් නේ. මේක නාමපදයක් වචන දෙකකින් තිබ්බට. right? be verb එක නිසා verb දෙකයි තියෙන්නේ වාක්‍යයේ. ඒකයි ඔය අගට ගියා වගේ පේන්නේ. එතකොට මොකද වෙන්නේ? she asked me how old may your brother කියලා කිව්වේ my brother. දැන් ඔයා මේ is කියන එක පස්සට ගෙනියනවා වගේ මේක past එකට හරවන්න ඕනේනේ. present එකේ තිබ්බොත් past එකට හරවන්න ඕනේ. my brother එක ගැලපෙන්නේ was past එක. එහෙනම් she asked me how old my brother was. එයා මගෙන් ඇහුවා මගේ brotherට වයස කීයද කියලා. right. තව වාක්‍යයක් ගන්නම් මම. He asked me. She asked me. ඇහුවා when did you apply for the course? When did you apply for the course? ඔක තමයි ප්‍රශ්නේ. දැන් report කරනවා. When did you apply for the course? කියන්නේ ඔයා course එකට apply කරේ කවදද? දැන් report කරනවා කොහමද? She asked me. when තමයි තියෙන්නේ සම්බන්ධක පදේ ඒක ගන්නවා මෙතෙන්.
මෙතන ප්‍රශ්නවාචී වචනයක් දැන් සම්බන්ධක පදේ වෙනවා. She asked me when. දැන් ළමයි මෙන්න මේ did කියන එක යන්න ඕනේ මෙතෙන්ට. subject එකෙන් පස්සට නැත්නම් ඒක ප්‍රශ්න ස්වරූපයෙන් වෙන්නේ නැහැ. subject එකෙන් පස්සට did කියන එක ගියාම note එකේ තියෙනවනේ අපි present තිබ්බොත් past වෙන්න ඕනේ, past තිබුණොත් past perfect වෙන්න ඕනේ. පස්වෙනි ලියපු නීතිය ඇති past simple තිබ්බොත් past perfect වෙන්න ඕනේ කියලා. එහෙනම් did apply කියන්නේ past simple, ඒක past perfect වෙනවා කියලා කියන්නේ had applied වෙනවා. මේ you කියලා තියෙන්නේ එයා මගෙන් ඇහුවේ ඒ නිසා මේ you කියන්නේ me. sorry I. මේ did එක මේ පැත්තට ගියාම had applied වෙනවා. had applied වෙනවා. for the cause. right, had applied වෙනවා. එහෙම නැත්නම් මේ note එකේම තියෙනවා past simple එක past simple එකකින්ම කියන්න පුළුවන් කියලා. එතකොට වෙන්නේ මේ did එක මේ පැත්තට පාරු වෙන්න ඕනේ කොහොමදත් ප්‍රශ්න ස්වරූපයෙන් වෙන්න. did apply කියන දෙක එකලඟ තිබ්බාම මේ දෙන්න එකතු වෙනවා. past simple එකේදී තනි පදයකට හැදෙන්න ඕනේ. එතකොට had එක නැතුව applied. She asked me when I applied for the course. දෙකම එකයි. ඒක තේරුම තියෙනවා. එහෙනම් applied කියලා ගන්නත් පුළුවන්, had applied කියලා ගන්න පුළුවන්. අපි තව වාක්‍යයකට යමු. The doctor asked me. මේ ඔක්කොම මගෙන් නේ අපි වෙන කෙනෙක්ගෙන් අහමු. The doctor asked my mother. අහන ප්‍රශ්නේ do you have enough rest at home? ඔයා ප්‍රමාණවත් විවේකයක් ගන්නවද ගෙදරදී? තමයි ආපු ප්‍රශ්නේ. එහෙනම් රිපෝට් කරනවා අපි the doctor asked my mother. ඒක වෙනස් කරන්න එපා. The doctor asked my mother. doctor අම්මගෙන් ඇහුවා. The doctor asked my mother. දැන් තියෙන්නේ do. question word එකක් නැහැ. question word එකක් නැත්නම් සම්බන්ධක පදේ වෙන්නේ that නෙමෙයි සම්බන්ධක පදේ වෙන්නේ if. එහෙම නැත්නම් whether. මේ දෙකෙන් ඕන එකක් ගත්තයි. if whether මම දන්නවා ඔයාලා ගන්න if කියන එක හේතුව අකුරු දෙකයිනේ තියෙන්නේ. right. එහෙනම් the doctor asked my mother if. අම්මගෙන් ඇහුවේ. දැන් ડોක්ටර් යූ කියලා කිව්වේ අම්මට. මමත් දැන් අම්මට නෙමෙයි මේක රිපෝට් කරන්නේ. අම්මට රිපෝට් කරොත් මම කියන්නේ the doctor asked you කියලා. අම්මට නම් මම මේක අපව කියන්නේ. මෙන්න මම අම්මා වගේ මේ ડોක්ටර් මගේ අම්මගෙන් ඇහුවා කියලා කිව්වොත් මම වෙන කෙනෙකුට කියන්නේ. අම්මට නෙමෙයි මේ කියන්නේ. එහෙනම් you කියලා ડોක්ටර් අම්මට කිව්වේ දැන් මම අම්මට කියන්න ඕනේ she කියලා. she. හරිද? do මේ පැත්තට එනවා. ආපුවම do have. do have කියන්නේ එකතු වුණාම have තමයි. do does did එක verb එකත් එක්ක එකතු වෙනවනේ කියලා. එතකොට හැදෙන්නේ do does එකතු වුණොත් එහෙම present verb එක, did එක එකතු වුණොත් past verb එක. do එකතු වුණොත් ඒකමයි, does එකතු වුණොත් verb එකට s එකක් එනවා, did එකතු වුණොත් verb එකට ed එනවා. ඒ කියන්නේ past එකට හැරෙනවා. හරිද? එහෙනම් මෙතන my mother if she do have කියන්නේ haveමයි past එකට යන්න ඕනේ. එතකොට had වෙනවා. enough rest at home. Right. හරි. එහෙනම් අපි වර්ග තුනින්ම රිපෝට් කරන හැටි දැන් කියලා තියෙනවා.
ඕක හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මේකත් එක්ක තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දැන් රෙකෝඩින් බලනකොට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න PDF එකක්. PDF එකේ තියෙන reported exercises ඒක කරන්න. ඒක කරලා ඊළඟ දවසේ කෙලින්ම සාකච්ඡාවට ගන්න. ඔයාලට ඒක print out එකක් ගන්න වෙනවා. මම ගොඩාක් දාන්නේ පිටු දෙකක් දෙකක් තුනක් විතර දාන්නම් පොඩි වීදිමකින් අරගෙන ඒක ලියන්න ඕනේ අනිවාර්යෙන්. ලියලිවිලා අපි සාකච්ඡා කරමු. Right, so that's enough. Goodbye. ඊළඟ දවසේ හම්බෙනවා මේකේ අභ්‍යාසයයි report writing එකත් එක්ක. Right. Goodbye.